මගේ උපරිම නින්ද පැය 4යිනේ. ඊට එහා බුදියපු කාලයක් අම්මතක නැහැ. මට එන ගහලා ඉතින් පැය 4ක් බුදියවුවා කියලා. කිසි දෙයක් වෙලා නැහැ. පැය 12ක් 16ක් බුදියාපුවෝ. දැන් මෙතන ඉන්නවනේ පැය 12 16 එහෙම බුදියන අය මෙතන ඉන්නවා. දැන් ඒගොල්ලෝ නිදහස්ද? පෝසත්ද? නැනවත්ද? ගුණවත්ද? වන්දනීයද? පූජනීයද බලන්න. නෑ හිටියටත් වඩා පහළ. හිටියටත් වඩා පහළ. එයින්දා දිරියෙන් විශ්වසනීයත්වයෙන් යුක්තව ධර්මයේ ඉදිරියේ තියාගෙන වීරිය කරන්න පින්නතුනි සැකහැර ලෝකයේ දකින්නට පුළුවන් වාග්ය එනවා. දිට්ඨින් උජුං කරෝති. එතකොට ඍජු ධර්මයක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. වැරදි පාරවල් වලින් අත මිදෙනවා. අපි වැරදි පාරවල් වල ඉන්නේ. අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. වැරදි දේ හරි කියලා හිතනවා. හිතලා ඒ වැරදි දේ කරනවා. හොඳ දේ නරකයි කියලා හිතලා හොඳ දේ අයින් කරනවා. දැන් ඔයාලා එහෙමනේ මේ කරලා තියෙන්නේ. නැද්ද? මම මේ දැන් පෙන්නන්නද එහෙම. අම්මා හොඳ නෑ කියලා අයින් කෙරුවා. නැන්දම්මා හොඳ නෑ කියලා අයින් කෙරුවා. ඉස්කෝලේ යන වයසේ ඉස්කෝලේ යන එකට වඩා කොහේ හරි කාලකන්ණියෙක් එක්ක පැනලා ගියොත් හොඳයි කියලා පැනලා ගියා. දැන් මට කියන්නකෝ ජීවිත දිනලාද කියලා. ඔයාලා සතුටින්ද ඉන්නේ කියලා මට කියන්න. නැන්දම්මායි ලෝලා අම්මායි ලෝලා තාත්තයි ලෝලා නොගැලපෙන වයසේ කසාද බැඳලා අධ්‍යාපනයේට පයින් ගහලා ආපු ගමනේ දැන් ඔයාලා දිනලාද? නෑ. හැම වෙලාවෙම දුක වේදනාව කනගාටුව කනසල්ල වෛරය ක්‍රෝධය පැහැමින් ඔබට වේදනා දෙනවා. ඔබට නිന്ദා ගෙනෙනවා. අපහාස ගෙනෙනවා. උරුම කර්ම ඒක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සැකහැර සම්මා දිට්ඨියෙන් ලෝව බලා ඍජු දැකීමකින් ජීවිතය නිර්මාණය කරනකොට චිත්ත මස්ස පසීදති මෙලව ජීවිතේ ප්‍රසාදිත යහපත් හිතක් මත ජීවිතය හදන්න පුළුවන්. මං කියවනේ හිත මත තියෙන්නේ කියලා. එහෙනම් ප්‍රසාදිත පැහැදිලි විනයගරුක උතුම් හිතක් තියෙනවා නම් ඒ හිත මත පිහිටලා ජීවිතය දිනන්න පුළුවන්. ඒ ජයග්‍රහණය සඳහා කරුණු කියන්නට ඔබට මං අද දවසේ අනුරාධ සම්පත් ජනසහන පදනමේ නිර්මාතෘ අනුරාධ මහත්මාණන් විසින් ජන්මදිනය සිහිපත් කරලා 44 තාත්තේ හැදියට 60 වාල් මගේ 54 පස්වෙනි දර තිබුණේ අනුරාධගේ 44 මට වඩා අවුරුදු 10කට බාලයි ජන්මදිනයේ මාත් සැමරුවා. ජන්මදිනයේ සමරන දවසේ අපේ අම්මාට අවුරුදු 84යි. අම්මව ගෙනල්ලා තියලා අම්මව සතුටු කරවන්නයි මම මහන්සි ගත්තේ. ජන්මදිනයේ ගොඩාක්ම දුක් විඳින්නේ අම්මා. පුතා අපි හැමෝම උපන් දිනේ සමරනවා. ඒ සමරන වෙලාවට සමරන්න ඕනේ අම්මව. අපි ඉපදිච්ච දවසේ අපේ ජීවිතය දෙන්න ඒ වුණා ජීවිතයයි මරණයයි අතර මහා කටුක වේදනාවක් විඳලා අපිව මේ ලෝකයට බිහි කරලා ඉරහඳ තාරකා පෘථිවි තලය මත අපිව තිබ්බේ. ආන්ගේ වාසනාවන්ත දවස සිහි කරනකොට අපේ අම්මව තමයි සිහි වෙන්න ඕන. මං අම්මාව එක්කන් ඇවිල්ලා කිරි ගවයන් 3 දෙනෙක් ගෙනල්ලා දුප්පත් කොල්ලන් 3 දෙනෙකුට ඇගේ අතින් ඒ කිරි ගවයන් දුන්නා. ඇයි ගොඩාක් සතුටු වුණා. පැමිණි සියලු දෙනාට කෑම වේලක් දුන්නා.
ස්වාමීන් වහන්සේලාට දානෙ දුන්නා. ඒ මත සතුටු වුණා. තුනුරුවන් වන්දනමාන කරලා සෙනග අතරේ නාකි වයසේ ආපු සියලු දෙනාම මට වගේම දන ගහලා මගේ අම්මාට වන්දනා කරනකොට ඇති වෙච්ච ප්‍රීතිය ඉමක් කොනක් නැති තරම්. ඒ හින්දා අම්මාට නිවන් හදන එක, අම්මාට සතුට දෙන එක විතර මහා පින්කමක් තවත් නැහැ. බුද්ධ පූජාවක් සේම උත්තමයි. එනිසා හැමෝම උපන්දිනේ සමරන්න ඕනේ මව සහ පියා ඉදිරියේ තියාගෙන. එතකොටයි වටිනා සමරුම වෙන්නේ. එයින්ද අද ජන්මදින සමරුම වෙලාවේ අනුරාධ මහත්මාණන් පවුලේ සියලු දෙනා සමාජික සමාජිකාවන් හිත මිත්‍රාදී හැම දෙනාම එකතු වෙලා වියපහදම් කරලා සිදු කරනු ලබන මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයෙන් ලබන්නට තියෙන උපරිම ගුණය ප්‍රයෝජනය ඵලය ලබන්න. මේ ඉන්න සියලුම දෙනා අතරින් එක මිනිහෙක් හැදෙන්න ලස්සනට, එක දරුවෙක් නිර්මාණය වෙන්න ලස්සනට. ඒක තමයි පුතේ වාසනාව. එක මිනිහෙක් නරක වුණොත් පුතා නිකන් හිතන ප්‍රභාකරන් එක්කෙනයි. ප්‍රභාකරන්ට දවසක් හිතෙන්න ඇති මේ ලෝකයේ ඉදිරියේ, මේ සමාජයේ ඉදිරියේ අපට අසාධාරණයක් වෙනවා. ඒකට විරුද්ධව මං නැගිටින්න ඕනේ. ඊට පස්සේ යාට හිතෙච්ච සිතුවිල්ල වටේ කතා කරන්න ඇති තවත් අයට. ඒ අයත් ඒකට තැලි තැලි පොඩි වෙවි හිටපු අය එකතු වුණා. එකතු වෙලා මහා සන්නද්ධ අරගලයක් කරලා අවුරුදු 30ක් 31ක් මුළු ලෝකෙම දහස් ගානක් ಜಾති කුල ගොත් ભેද තොතක අමරලා දැම්මා. ඔහුගේ වර්ගයාව මරලා දැම්මා. යුද්ධෙදී දෙපාර්ශ්වයම මැරුණා. යුද්ධය අතරට මැදි වෙච්ච අහිංසකයෝ මැරුණා. කෝටි ප්‍රකෝටි ගණන් වස්තුව මානවයාගේ පැවැත්මට තිබ්බේවා නැති වෙලා ගියා. එක මිනිහෙක් නරක අතට හැදිලා පුතා. මේ බුදුහාමුදුරුවෝ තව මිනිහෙක් ලෝකේ පහළ වෙච්ච. බුදුහාමුදුරුවෝ ලෝකයට පහළ වෙලා ලෝකේ යථාර්ථය හොයාගෙන අවිහිංසාවාදීව කුරෙකුට කූඹියෙකුටවත් හිංසා කරන්නේ නැතුව දෑත දෙපය වැරවීරියෙන් දිරියෙන් හරිහම්බ කරලා ලෝකේ යහපත වෙනුවෙන් කටයුතු කරලා සංසාර භවගාමී මේ අනන්ත දුක් නැති කරලා ජීවිතේ ජය ගන්න මහන්සි ගන්න කියලා පෙන්නපු උත්තම ශාස්ත්‍රවරයාණන් වහන්සේ. ඒ නිසානේ මේ පුතා ඉටියෙන් මැටියෙන් රත්තරන්ෙන් රිදියෙන් ලෝකඩයෙන් පාෂාණයන්ගෙන් විවිධ අමුද්‍රව්‍යයන්ගෙන් තනා තබා තියාගෙන වන්දනමාන කරමින් මේ පුද පූජා පවත්වමින් වසර දහස් ගාණක් අපි අරන් එන්නේ. ඒ පෙන්නපු මාර්ගයේ තියෙන යහපත. ඒක තමයි ලෝකයේ ඇත්ත. ඒ මඟ පෙන්වන්න එනකොට බාධක තියෙනවා. ඒ බාධක අතරින් ඇවිල්ලා ලෝකෙට සත්‍ය පෙන්වන්න ඕන. බුදුහාඳුරන්ට ගල් පෙරළුවා. විවිධ වූ සතුරු උපක්‍රම යොදලා, දුනු ආයෝ යොදලා පිරිනිවන් පාන තැනට මරණ තැනටපත් කෙරුවා. හැබැයි ඒවට මුහුණ දුන්නා. මහම්මත්තුමාට තඩි ගැහුවා මහ කැලේ අල්ලාගෙන. තඩි ගහලා මරණා කියලා දාලා ගියා. මරුන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇන ගැහුවා. මේ ලෝකේ හරි දේ පෙන්වන්න නිකම් බෑ පුතා. ගාන. ඒක තමයි ඇත්ත. මට කොච්චර තලනවා. ඔව් මටත් තලනවා. මටත් නිඳා කරනවා, අපහාස කරනවා. සමහර පැතිවල බණ කියන්න දෙන්නේ. ගොදුරු ගමන. සීමා හැම වෙලාවෙම ගොදුර තමයි බලන්නේ. ගොදුර වැඩි කරලා යනවා මිස පුතා ගොදුර අඩු කරන්නේ නැහැ. මං ආව ගොදුර වැඩි කරලා යන්නේ. එකක් ගිලින්න තිබ්බ එකට දෙකක්වත් හදලා යනවා. මං එහෙමයි යන්නේ. අවම වශයෙන් විහාරස්ථානයේ දානේ පාත්‍රයක් හරි වැඩි කරලා තමයි යන්නේ.
දායක නොවී ඉන්න දරුවෙක්ව පන්සල කෙරෙහි නම්මලා ඒ දරුවාට දායකත්වයේ ගනින් කියලා පොළඹවලා යන්නේම. එතකොට අලුත් මිනිහෙක් Tamanට එකතු වෙනවා. එහෙම හැංගීමක් දීලා යනවා මිස පුතා මේ වාගෙන් කඩා වඩාගෙන ගිහිල්ලා ජීවත් වෙන්න මට අවැසි නෑද? මට අවැසි නෑ. මං ජීවිතේ දන්නවා. දැකලා අඳුරගෙන තියෙන. එහෙනම් යන්න ඕනේ කොතෙන්ද කියලා මම පාර හොයාගෙන ඒ මගෙහි යනවා මිසක් වැරදි අන්ධයෝ වාගේ පාටු පාරවල් ඔස්සේ මං යන්නේ. රුදුරු පාරවල් ඔස්සේ මං යන්නේ. එහෙනම් අභියෝගේ එන්න පුළුවන් ලෝකේ ජීවත් වෙනකොට ඒවා ජය ගන්න වීරිය කරමින් දිනන්න මහන්සි ගන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් ඔබට මට අපට සැනසීම සතුට පතා දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක් තමයි මම මාතෘකා කළේ. ආරෝග්‍ය මෙච්චේ පරමංච ලාභං සීලානු බුද්ධානු මතං සුතංච ධම්මානු මත්තීච අලීනතාච අත්තස්ස ద్వාරා ප්‍රමුඛා ජලේති. අත්තස්ස ద్వාර ජාතකය. මේ වාගේ පොඩි කොල්ලෙක් තාත්තා වත්තේ වැඩ කර ඉන්න තැනට ගියාලු. ගිහිලා කොටයක් උඩින් ඉඳගෙන තාත්තා දිහා බලාගෙන හිටියලු. බලාගෙන ඉඳලා පොඩි එකා තාත්තෙන් අහනවා තාත්තේ ඔයා මොකද කරන්නේ? මම වැඩනේ පුතේ. ආයෙ ප්‍රශ්නයක් අහනවා ඇයි ඉතින් ඔයා වැඩ කරන්නේ? ඒකම අරුන්ද අධික උත්තරයක් දෙනවා මයි පුතාටයි මයි පුතාගේ අම්මටයි මයි පුතාගේ තාත්තටයි කාටවත් ණය නැතුව බය නැතුව සුවසේ සැපසේ ප්‍රීතියෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න. වාක්‍ය දෙක වැඩි කොල්ලට. කොල්ලාර කොටේට වෙලා ඉඳගෙන මේ වාක්‍ය කල්පනා කරනවා හට්ට මේට තාත්තා වැඩ කරන්නේ කාටවත් ණයක් නැතුව බයක් නැතුව ප්‍රීතියෙන් සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත්